ඔන්න මං අද මේ වීඩියෝ එකෙන් ඔයාලට අරන් ආවේ මං ස්ටඩි කරන ගමන් ඔයාලට වැදගත් වෙන ස්ටඩි ටිප්ස් ටිකක් කියන්න. 2026 A-level කරන අයට, O-level කරන අයට, ඒ වගේම වෙන මොන හරි එක්සෑම් කරන කෙනෙක්ට උනත් මේ ස්ටඩි ටිප්ස් යොදා ගන්න පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව මං ස්ටඩි ටිප්ස් 6 ඔයගලන්ට කියන්නම්. පළවෙනි ස්ටඩි ටිප් එක තමයි clear and complete note. ඔයාගේ නෝට් එක කම්ප්ලීට් එකට වගේම ක්ලියර් එකට ලස්සනට පිළිවෙලට බලන්න ආස හිතන විදිහට හදාගන්න ඕනේ. දෙවෙනි ස්ටඩි ටිප් එක තමයි highlighters and color pens. මේ ඔයා හදන ලස්සනට හදන නෝට් එක ක්ලියර් එකට වගේම ආස හිතන විදිහට හදන්න අපිට යූස් කරන්න පුළුවන් color pens and highlighters. ඉතින් විශේෂ පොයින්ට් highlight කරාම ඒවා මතක තියාගන්න අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා. ඉතින් ඔයා මෙච්චර කාල highlight color pens use කරේ නැත්නම් use කරලා බලන්න. තුන්වෙනි ස්ටඩි ටිප් එක තමයි short note. ඔයා හදන අර ලොකු නෝට් එක ඔයාට පාඩම් කරන්න ඔක්කොම මතක තියාගන්න බෑනේ. ඉතින් මේ නෝට් එක අපිට පුළුවන් පොඩියට අපිට අවශ්‍යම කරුණු විතරක් දාලා ෂෝට් නෝට් එකක් හදාගන්න. ඉතින් ඔයාට පුළුවන් එක්සෑම් එකට කලිනුත් මේ ෂෝට් නෝට් එක පාඩම් කරන්න. ඒ වගේම එක්සෑම් එක දවසට ඔයාට පුළුවන් මේ ෂෝට් නෝට් එක ටක් ගාලා බලාගන්න. එතකොට ඔයාට පාඩම් කරන්න ලේසි වෙනවා ඒක. හතරවෙනි ස්ටඩි ටිප් එක තමයි ඇක්ටිව් රිකෝල්. මොකක්ද මේ ඇක්ටිව් රිකෝල් කියන්නේ? ඔයා ෂෝට් නෝට් එකෙන් පාඩම් කරනවනේ. ඒවා මතක හිටිනවද කියලා පාඩම් කරපුවා මතක් කරලා බලනවද කවදාවත්? නෑ නේද? ඉතින් මෙන්න මේ පාඩම් කරන ඒවා මතක් කරලා බලන එක තමයි ඇක්ටිව් රිකෝල් කියලා කියන්නේ. අපි හැමදාම පාඩම් කරනවා. ඒත් අපි අවුට්පුට් එක ගැන හිතන්නේ නෑනේ. අවුට්පුට් එක ගැන අපි පාඩම් කරපුවා මතකද කියලා බලන එක. ඉතින් මෙන්න මේ විදිහට ඔයා හැමදාම දැන් අද ඉඳන් ඔයා පාඩම් කරන ඒවා අනිවාර්යයෙන්ම මතකද කියලා චෙක් කරලා බලන්න. එතකොට තමයි අපිට මේ පාඩම් කරන දේවල් මතක හිටින්නේ. අපි අද මෙච්චර පාඩම් කරා කියලා ඒ ඔක්කොම අද මතක හිටින්නේ නැහැ. ඔයාට ඒකෙන් පොඩි ප්‍රමාණයක් මතක හිටින්න පුළුවන්. ඒ වගේ හැමදාම පාඩම් කරද්දී ඔයාට අනිවාර්යෙන් ටික ටික මතක හිටින්න පටන් ගන්නවා. පස්වෙනි ස්ටඩි ටිප් එක තමයි කයිසන් ටෙක්නික්. කයිසන් ටෙක්නික් එක කියන්නේ මොකද්ද? ඔයා හැමදාම 100% ඔයාගේ ජීවිතයට එකතු කරගන්න එක. මොන දෙයකින් හරි ඔයා කරන හැම ඕනම දෙයකින් 100% ඔයාගේ ජීවිතයට එකතු කරගන්න එක තමයි කයිසන් ටෙක්නික් කියන්නේ. ඉතින් ඔයා පාඩම් කරන එක ගැන අපි දැන් කතා කරොත් පාඩම් කරන එකෙන් හැමදාම දවසකට ඔක්කොම මතක හිටින්නේ නැහැ. ඉතින් මෙන්න මේ ඔයාට 100% දවසට මතක හිටින්න ඒ හොඳටම ඇති. ඒ 100% ඔයා හැමදාම ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. ඔයා අද 100%යි හෙට 100%යි එහෙම එකතු කරගත්තම කවදා හරි ඔයාගේ ජීවිතේ 100% වෙන්න ඔයාට ඒ පාඩම් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේක තමයි කයිසන් ටෙක්නික් එක කියන්නේ. හයවෙනි ස්ටඩි ටිප් එක තමයි පාස් පේපර්ස්. ඔයා කොච්චර පාඩම් කරත් මොන දේ කරත් ඔයාට මේ පාස් පේපර්ස් කියන එක හරිම වැදගත්. ඔයා එක්සෑම් එකකට ලියන ඉන්නවා නම් ඒ එක්සෑම් එකට අදාළ පාස් පේපර්ස් ටික අනිවාර්යෙන් කරන්න. ඔයා කොච්චර පාඩම් කරත් ඔයා පාස් පේපර්ස් කරන්නේ නැත්නම් පේපර්ස් වලට ලකුණු ගන්න එක ටිකක් අමාරු වෙනවා. අනිවාර්යයෙන්ම පාස් පේපර්ස් කරන්න. එතකොට ඔයාගේ ලකුණු වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි මම අද ඔයගලන්ට අරන් ආව ස්ටඩි ටිප්ස්. තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් පරිස්සමින් ඉන්න. තාම මගේ channel එක subscribe කරන්න නැති අය subscribe කරන්නත් අමතක කරන්න එපා. Bye.